රජවරු රැජිනියන් අසීමිත ධනය සහ මාලිගා ජීවිතය ගැන අපේ හිත්වල මැවෙන්නේ හරියට සුරංගනා කතාවක් වගේ සුන්දර ලෝකයක්. හැබැයි ස්පාඤ්ඤයේ අනාගත සිංහාසනයට උරුමකම් කියන ලියනෝර් කුමරියගේ ජීවිතය දෙස බැලුවොත් ඒ රාජකීය ලෝකය අපි සිතන තරම් සරල හෝ සැප පහසු එකක් නොවන බව වැටහෙනවා. ඇය තවමත් 20 හැවිරිදිවියේ පසුවන ඊටමත් තරුණ කුමාරිකාවක්. නමුත් මුළු රටකම අනාගත බලාපොරොත්තුව සහ වගකීම අද වන විටත් ඇගේ සුන්දර උරහිස් මත පැටවී තිබෙනවා. කවුද මේ ප්‍රින්සස් ලියනෝර්? ඇගේ සම්පූර්ණ නාමය ලියනෝර් ඩී ටොඩොස් ලොස් සැන්ටෝස් යන්නයි. 2005 වසරේ ඔක්තෝබර් 31 වනදා ස්පාඤ්ඤයේ මැඩ්‍රිඩ් නුවරදී උපත ලැබූ ඇය වත්මන් ස්පාඤ්ඤ රජු වන 6 වෙනි ෆෙලිපේ සහ ලෙටිසියා රැජිනගේ වැඩිමහල් දියණියයි. මේ නිසාම ඇගේ උපතේ සිටම මුළු මහත් ස්පාඤ්ඤ වැසියන්ගේ මෙන්ම ලෝක මාධ්‍යවලද දැඩි අවධානය ඇය වෙත නිතැතින්ම යොමු වුණා. 2014 වසරේදී ඇගේ පියා ස්පාඤ්ඤයේ රජු ලෙස අභිෂේක ලැබීමත් සමග ලියනෝර් කුමරියට ස්පාඤ්ඤ සිංහාසනයේ ඊළඟ ඍජු උරුමකරුට හිමිවන ප්‍රින්සස් ඔෆ් ඇස්ටූරියාස් යන ගෞරවනීය රාජකීය නාමය නිල වශයෙන් හිමි වුණා. එතෙන් පටන් ඇගේ ජීවිතය සාමාන්‍ය දැරියකගේ හෝ තරුණියකගේ ජීවිතයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් දැඩි නීතිරීති සහ වගකීම් වලින් පිරි මාවතකට අවතීර්ණ වුණා. බොහෝ දෙනෙකු සිතන්නේ රාජකීය කුමරියකගේ භූමිකාව කියන්නේ අලංකාර වස්ත්‍රයෙන් සැරසී උත්සව සහ සාදවලට සහභාගී වීම පමණක් කියයි. නමුත් ලියනෝර්ගේ දිනචරියාව ඊට වඩා හාත්පසින්ම වෙනස් එකක්. ඇය ස්පාඤ්ඤයේ මූලික අධ්‍යාපනය නිමා කිරීමෙන් පසු බ්‍රිතාන්‍යයේ සුප්‍රසිද්ධ UW ඇට්ලාන්ටික් කොලෙජ් වෙත ඇතුළත් වී ජාත්‍යන්තර මට්ටමේ උසස් අධ්‍යාපනයක් ලැබුවා. මෙය ඇයව හුදෙක් රාජකීය ලේබලයකට පමණක් සීමා නොකර ලෝකයේ දකින බුද්ධිමත් නායිකාවක් ලෙස හැඩගැස්වීමේ මූලික පියවරක් වුණා. ඇගේ මව වන ලෙටිසියා රැජින රජ පවුලට පැමිණීමට පෙර සාමාන්‍ය පවුලක හැදී වැඩුණු ප්‍රසිද්ධ රූපවාහිනී මාධ්‍යවේදිනියක් වීම ලියනෝර්ගේ ජීවිතයට විශාල බලපෑමක් එල්ල කළා. මවගෙන් ලද ඒ ආభాසය නිසා සාම්ප්‍රදායික මාලිගා සංස්කෘතිය මෙන්ම සාමාන්‍ය පොදු ජනතාවගේ සැබෑ ජීවිතය සහ අවශ්‍යතා පිළිබඳවද මනා වැටහීමක් ලබා ගැනීමට ඇයට හැකි වී තිබෙනවා. ඇයව පැරණි වැඩවසම් රාජකීය පරම්පරාවක සමාජිකාවකට වඩා නූතන යුගයට ගැලපෙන ප්‍රගතිශීලී නායිකාවක් ලෙස ලෝකය දකින්නේ අන්න ඒ නිසයි. ලියනෝර් කුමරිය පිළිබඳව ලෝකය වඩාත්ම පුදුමයට පත් කළ කාරණය වන්නේ ඇය දැනටමත් ලබමින් සිටින දැඩි හමුදා පුහුණුවයි. අනාගතයේදී රටේ සන්නද්ධ බලකායන්හි උත්තරීතර අනදෙන නිලධාරිණී වීමේ වගකීමට සූදානම් වෙමින් ඇය ස්පාඤ්ඤ යුද නාවික සහ ගුවන් යන ත්‍රිවිධ හමුදා ඇකඩමි වෙත ඇතුළත්ව ඉතා දුෂ්කර මිලිටරි පුහුණුවීම් සාර්ථකව නිම කරමින් සිටිනවා. මාලිගාවක සුවපහසු අතහැර යුද ඇඳුමින් සැරසී කඳවුරුවල දුෂ්කරතා විඳ දරා ගැනීම ඇය සතු රාජකාරී ගරුත්වය මනාව පැහැදිලි කරනවා. ලියනෝර් කුමරියගේ 18 වැනි උපන්දිනය ස්පාඤ්ඤ රාජ්‍යයට සාමාන්‍ය උපන්දින සැමරුමකට වඩා එහා ගිය ඓතිහාසික දිනයක් වුණා. එදින ඇය ස්පාඤ්ඤ පාර්ලිමේන්තුව හමුවේ එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කරන බවටත් ජනතාවට විශ්වාසවන්තව සේවය කරන බවටත් නිල වශයෙන් දිවුරුම් දුන්නා. මෙය ඇගේ ජීවිතයේ විශාලතම හැරවුම් ලක්ෂ්‍ය වූ අතර එතැන් පටන් ඇය සංකේතාත්මක කුමරියකගේ භූමිකාවෙන් ඔබ්බට ගොස් රටේ නිල දේශපාලන හා ව්‍යවස්ථාපිත වගකීම් දැරීමට සුදුසුකම් ලැබුවා. මේ තත්ත්වයත් සමග ඇය කෙරෙහි ඇති ලෝක අවධානය තවත් ඉහළ ගියා. ඇය ප්‍රසිද්ධියේ කතා කරන විලාසය, ඇගේ හැසිරීම් රටාව සහ රාජකීය උත්සවවලදී ඇය දක්වන ප්‍රතිචාර පවා අන්වීක්ෂයකින් බලන්නාක් මෙන් සමාජය සහ මාධ්‍ය නිරීක්ෂණය කරන්නට පටන් ගත්තා. මේ නිසා වයසින් තරුණ වුවත් සාමාන්‍ය යුවතියක ලෙස නිදහසේ සැහැල්ලුවෙන් කාලය ගත කිරීමේ අයිතිය ඇයට අහිමි වී තිබෙනවා. ඇය රජෙකුගේ දියණිය වුවත් ඇගේ මව රාජකීය ලේ උරුමයක් නොමැති තමන්ගේම දක්ෂතාවෙන් ඉහළට පැමිණි වෘත්තීය මාධ්‍යවේදිනියක් වීම ඇගේ සරල බවට හේතුව බවයි මිනිසුන් පවසන්නේ. ඒ වගේම ඇය උපන්දින සිටම කිසිදු පෞද්ගලිකත්වයක් නොමැතිව මුළු ලෝකයේම දැඩි මාධ්‍ය නිරීක්ෂණය සහ විවේචන මැද හැදී වැඩුණු චරිතයක්. අන්න අය වගේ නෙවෙයි. ඇය අනාගතයේ ස්පාඤ්ඤයේ මහරජින බවට පත්වන්නේ ඇගේ රූප ස්වභාව නිසා පමණක් නොව
ඇය ලබා ඇති ඉහළ අධ්‍යාපනය, දැඩි මිලිටරි විනය සහ රාජකීය වගකීම් මනාව ඉටු කිරීම නිසාවෙන්. පිටතින් පෙනෙන රාජකීය ආටෝපය පිටුපස දැඩි රාජකාරී සම්ප්‍රදායන්, මහජන වගකීම් සහ අතිවිශාල මානසික පීඩනයක් සැඟවී පවතිනවා. නූතන අධ්‍යාපනය, ආකර්ශනීය මහජන ප්‍රතිරූපය සහ දැඩි සොයං විනය යන ත්‍රිත්වයම එකට කැටි වූ නව පරපුරේ රාජකීයන්ගේ හොඳම ආදර්ශය ඇයයි. ලියනෝර් කුමරිය කෙරෙහි ලෝකයා තුළ මෙතරම් ආකර්ෂණයක් සහ ගෞරවයක් ඇතිවීමට හේතුව ඇය සුරූපී කුමරියක් වීම පමණක්ම නෙවෙයි. ඇය පැරණි සාම්ප්‍රදායික රාජකීය පවුල් සංකල්පය නූතන ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයට සහ විද්‍යාත්මක චින්තනයට ගැලපෙන පරිදි නවීකරණය කරමින් ඉදිරියට යන නායිකාවක් නිසයි. ඔටුන්නක් හිසදැරීම යනු සැප සම්පතක් නොව, එය උරහිස මත තැබෙන අතිශය බරපතල වගකීමක් බව ඇය ක්‍රියාවෙන් ඔප්පු කරමින් සිටිනවා. එබැවින් වර්තමාන ලෝකයේ වඩාත්ම කතාබහට ලක්වන සහ ආදර්ශමත් තරුණ රාජකීය චරිතය ලෙස ප්‍රින්සස් ලියනෝර් ඉදිරියෙන්ම සිටීම පුදුමයට කරුණක් නෙවෙයි. ඇගේ ජීවිතේ සැබෑ ගමන තවමත් ආරම්භ වූවා පමණයි. ඉදිරි දිනක ස්පාඤ්ඤයේ මහරැජින ලෙස කිරුළු පළඳින විට එය හුදෙක් සුරංගනා කතාවක සුන්දර අවසානයක් නොව, වසර ගණනාවක් තිස්සේ කැපවීමෙන් සහ දැඩි අධිෂ්ඨානයෙන් හැඩගැසුණු විශිෂ්ට නායකත්ව ගමනක සැබෑ ජයග්‍රහණයක් වනු නොඅනුමානයි.